සුබ දවසක් යාළු හැමෝටම. ඉතින් ලෝකි ගොඩක් දවසකින් තමයි ආවේ. අපි අද යනවා ගණිමුල්ල සන්ධ්‍යා ගුණවර්ධන මහත්මියගේ පැලතවානට. ඉතින් මෙතුමියගේ කලින් වීඩියෝ එකක් මම කරලා තියෙනවා. මේ අද ඇන්තූරියම් තමා පැකේජ් එකක් විදියට එයා ලෑස්ති කරලා තියෙනවා. අපි ඉක්මනින්ම වීඩියෝ එක බලලා ඉමු. එකයි මේ ට්‍රයි කලර් එකයි මේක කොළයි රතුයි බයි කලර් එකක් ලොකු මලයි මේක නම් මට නම් මතක නැහැ මේක රෙඩ් චිලි එකක් ලොකු ගහක් මල් තුන පිට එක දුන්නා ඒකත් පහම දෙනවා මම රුපියල් 4000කට ඔය නම්බර 2 අරක එක මේක 2 මේකේ මෙතනත් ගස් පහක් තියෙනවා ඒ ගස් පහක් දෙනවා මම රුපියල් 4000කට ඕන එක්කෙනේ පැකේජ් ඕන විදිහට ඉල්ලන්න WhatsApp නම්බර එක දෙන්න ඒකට මැසේජ් එකක් දාන්නකෝ මල් දෙක තියෙනවා හැම ගහකම රතු එකේ ගස් තුනක් තියෙනවා. මේ රතු දිග එකක් බලුදුව කියන එකේ මේ බයි කලර් නොවන එකක් රතු එක. මේක රතුයි කොළයි බයි කලර් එකක්. නම් මතක නැහැ. ඒකෙත් මල් තුනක් තියෙනවා. මේක මොනිකා එක. ඒකත් රුපියල් 4000කට දෙනවා. එක ගහක ගස් තුනක් තියෙනවා. තුන්වෙනි නම්බර එක. මේක රෙඩ් බෝඩ් එකක් ලොකු ගස් තියෙන කඩක් කොපන්න පුළුවන් මේක රෝසයි කොළයි බයි කලර් එකක් මේකත් හොඳ වර්ගයක් නම් මට නම් මතක නෑ දැන් එතනත් ගස් හතරක් තියෙනවා ඒකත් දෙනවා මම 4000කට ඔය පැකේජ් ඕන විදිහට එකතු කරලා හරි තනියෙන් හරි ඉල්ලන්න නම්බර එක කියනවා හතරවෙනි එක නම්බර 0.7 769යි 71යි 13 මේක රැපිඩෝ එකක් මේක මල් දෙකක් තියෙනවා මේක පින් චැම්පියන් එකක් මල් හතරක් තියෙනවා කඳන් කපන්න පුළුවන් ගස් ඔක්කොම මේක තැඹිලි ලොකු මලක් බයි කලර් එකක් ඒක පහ නම්බර එක ඒක 3500කට දෙනවා 3500 මේක රෙඩ් චිලි එකක් ඒක නම් මට නම් මතක නැහැ ඒකේ මල් තුනක් තියෙනවා කොහොප්පුවක් තියෙනවා මේක පින් චැම්පියන් එකක් මේක රෙඩ් චැම්පියන් එකක් ඒකත් දෙනවා 3500කට ගස් හතරම රෙඩ් චිලි එක නම් ගස් හඳන් කපන්න කොහොමද හඳන් කපන්න පුළුවන් ගස් තියෙනවා මේක නම් බටර්ෆ්ලයි එකක් ලොකු ගහක් මේක රෙඩ් චිලි එකක් මේක රෝසයි කොළයි ලොකු බයි කලර් එකක් ඒකේ ගස් දෙකක් තියෙනවා ලොකු ගස් දෙකක් තියෙනවා ඒකත් දෙනවා 3500කට ඒක අංක 7 මේක ඇතුළේ නෙහිකුත් තියෙනවා මල් දෙකක් එක්ක එක ටිකක් ගන්න පැලයක් රෙඩ් චැම්පියන් එකේ පඳුරක් තියෙන්නේ මේ පින්ක් බර්ඩ් එකක් මේක
රෙඩ් චිලි එකක්. මේක රෙඩ් හොට් එකක්. මේක අංක 8. ඒකක් දෙනවා රුපියල් 3000කට. ඒ පැල පහම. මේක රෙඩ් මැද ප්ලාන්ට් එකක්. මේක ඇප්පල් එකක්. මේක රෙඩ් චිලි එකක්. එතන ගස් 3යි. නම්බර 6. ඒක දෙනවා 3000කට. රෙඩ් චිලි එකේ නම් පැලක් තියෙනවා. රෙඩ් බෙල්ට් පැල පහක් තියෙනවා. පහම මල් එන්න ආසන්න පැල ඒක නම් මල් ලැබිලා. මේ පහම දෙනවා අංක 10. ඒ පහම දෙනවා රුපියල් 2500කට. ෆෝන් නම්බර එකක් තියෙනවා. ෆෝන් නම්බර. අංක 11 මේ තියෙන්නේ. අංක 11 තියෙන රෙඩ් බෙල්ට් එකේ මල් ආප් එකක් තියෙනවා. රේන්බෝ පැල මෙතනම තියෙනවා. පැල මේකේ දෙකක් තුනක් තියෙනවා. 4යි 5ක් තියෙනවා. රේන්බෝ පැල 5යි. රෙඩ් බෙල්ට් එකේ මල් ආප් එකයි මල් එන්න ආසන්න පැලයයි. අංක 11. ඒක දෙනවා මම 2500කට. මගේ දුරකථන අංකය 071 2යි 61යි 28යි 73. එකක් WhatsApp නම්බර එක 070යි 76යි 97යි 113. අංක 12. රෙඩ් බර්ඩ් මල්ලාප් ගස් දෙකක් තියෙනවා. සාසෝ පඳුරක් තියෙනවා. එතන රෙඩ් බර්ඩ් මල් එන්න ආසන්න ගහක් තියෙනවා. මේක රේන්බෝ ගස් දෙකක් තියෙනවා. අංක 12. ඒකක් දෙනවා 2500කට. අංක 13. රේන්බෝ ගස් දෙකයි ඇන්තනීසියා බ්‍රවුන් ගස් 5යි. අංක 13. ඒකක් දෙනවා 2500කට. කොහෙද ඉන්නේ කියලා කියන්නේ? මම ගණේ මුල්ල කටුවාල මුල්ලේ. කොස්සින්න කටුවාල මුල්ලේ ඉන්නේ. රේන්බෝ මේකේ පැලයකුයි මලක් ආපු ගහක් තියෙනවා. මෙතන මේක ඇප්පලුන් ගහක් මලකුයි පොහොට්ටුකුයි තියෙනවා. මේක අලුත් වර්ගයක්. බිලියම් රෙඩ් කියලා. මේකේ පඳුරක් තියෙන්නේ. ගස් 3ක් හෝ 4ක් තියෙනවා එකේ. ඒකයි සිරානෝ ගහයි. ඒ ගස් හතරම දෙනවා 3500කට. අංක 14. අංක 15. ඒකෙත් ගස් 4ක් තියෙනවා. රේන්බෝ එකක් තියෙනවා ලොකු ගහක් මලක් එක්ක. රෙඩ් පින්ක් බර්ඩ් ගහක් තියෙනවා පැලේකුත් එක්ක. මේකත් පින්ක් බර්ඩ් ලොකු ගහක්. කට් මුල් ඇවිල්ලා කට් කරන්න පුළුවන්. මේක ඇන්තනීසියා බ්‍රවුන් එකක්. ඒකත් දෙනවා ඒ ගස් ටික ඔක්කොම 3500කට. මේක ලොකු එකක්. 6යි මේකයි 7යි මේකයි 8යි. මේ වර්ග 8ම 1500කට දෙනවා.